අයිබෝන් කියලා පිළිගන්නවා ආතල් කිචන් යාළුවෝ හැමෝම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ගෙදර මස් මාළු නැති දවසට ඒ කිසි දෙයක් නැතුව සැරට රසට සුපිරියටම බත් ටික ගන්න හොදි එකක් හදාගන්න කොහොමද කියලා. ඉතින් යාළුවනේ මේකේ උගු ගතිය ඔයාලට දැන් හොඳට පේනවා. ඒ වගේම රස, පාට, සුවඳ මේ ඔක්කොම හොඳට තියෙනවා. ඉතින් අපි බලමු රසට සුවඳට මේ හොදි එක හදාගන්න කොහොමද කියලා. ඉතින් මුලින්ම මම මේ විදියට මැටි ඇතිලියක් කරගෙන ඒකට පොල් තෙල් ටිකක් දාලා ඒ ටික හොඳින් රත් කරගන්නවා. අනිවාර්යයෙන්ම මැටි ඇතිලියක් කරගන්න මේකට. ඊට පස්සේ මම මේ විදියට පොතු ඉවත් කරගත්ත සුදු ලුණු, ඒ වගේම කපාගත්ත ලොකු ලුණු, තක්කාලි එකතු කරගන්නවා. ඒ වගේම කරපිංචා ටිකත් එකතු කරගෙන මේ ටික තෙලෙන් හොඳට රත් කරගන්නවා. මේ විදියට අපි මේක කරගන්නේ මේක බ්ලෙන්ඩ් කරගන්න හින්දා. ඉතින් මම මේක මේ විදියට හදන්නේ මේකේ රසයි උකු ගතියයි දෙකම වැඩි කරගන්න පුළුවන් වෙන්න. සාමාන්‍ය විනාඩි 5ක් වගේ ගියාම තක්කාලි එක නිකන් තෙලෙන ප්‍රමාණයට තැම්බිලා තියෙනවා. අන්නේ ගානට ආවන් පස්සේ මම මේකට ගාගත්ත පොල් ටිකක් එකතු කරගන්නවා. පොල් ටික දාගන්න මේක රසය වැඩි කරගන්න ඕන හින්දා කැමති නම් විතරක් ඒක දාගන්න. පොල් ටිකක් දාගෙන මේ විදියට තෙල් එක්ක ඒකත් හොඳින් රත් කරගන්න ඕන. අපි තාම මේ හදාගන්නේ බ්ලෙන්ඩ් කරගන්න ඕන මිශ්‍රණය. දැන් මේ විදියට විනාඩි 6ක් 7ක් විතර ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඔයාලා ගාව කෑලි මිරිස් නැතුව මිරිස් කරල් තියෙනවා නම් ඒක දාගන්න. වියලි මිරිස් කරල්. දැන් ඔයාලට පේනවා අපේ තක්කාලි ටික හොඳින් පොඩි වෙලා ඔක්කොම එකට මිශ්‍ර වෙලා තියෙනවා. මෙන්න මේ ගානට ආවන් පස්සේ තමයි අපි මේ ක්ලිපින් අයින් කරගන්න ඕන. අයින් කරගෙන මේක හොඳට වතුර චුට්ටක් දාලා බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට තෙල් ටික රත් කරගෙන ඒකට අබ, සූදුරු, ඒ වගේම උළුහාල්, එනසල් කරබන ටික එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳින් ඒ ටික රත් කරගන්නවා. තෙල් පාවිච්චි කරද්දී පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න. ඊට පස්සේ මේ විදියට කපාගත් ඉංග්‍රීසි ලුණු, ලොකු ලුණු, අමිරිස් සහ කරපිංචා ආයත එකතු කරගෙන මේ ටික හොඳින් ටෙම්පරාදු කරගන්නවා. ලුණු ටික රන්වන් පාට වෙනකම් බෙද ගන්න පුළුවන් නම් තමයි මේ හොදියේ රස වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ හොද්දේ රස වැඩි කරන්න විශේෂයෙන්ම මෙන්න මේ ලුණුයි, තක්කාලි අපි මේකට එකතු කරගන්න 3-5 ටිකයි. ඉතින් ඒ හින්දා ඒවා හරියට මේක එකතු කරගන්න. දැන් මම මේ වෙලාවෙදි මේකට 3-5 එකතු කරගන්නවා. ඒ වගේම මිරිස් කුඩු, ලුණු කුඩු, ඒ වගේම කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම ස්පෙෂල් මස් කරි 3-5 මිශ්‍රණය එකතු කරගන්නවා. ඉතින් ඔයාලා දන්නවා ආතල් කිචන් එකෙන් මේ හැම දෙයක්ම ගෙදරට ගෙන්න ගන්න පුළුවන් කියලා. ඉතින් මේ ටික දාගත්තන් පස්සේ මම හොඳට කලවම් කරගන්නවා. කලවම් කරලා අපි බ්ලෙන්ඩ් කරගත්ත අපේ තක්කාලි මිශ්‍රණය මේකට එකතු කරගන්න ඕන. එකතු කරගෙන මම මේකට තව වතුර ටිකක් එකතු කරගත්තා. ඉතින් ඔයාලට උකු ගතිය වැඩි පුරවන්න නම් වතුර එකතු කරගන්න නැතුව මේක කලවම් කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට හොඳට මේක රත් කරගන්න ඕන අපි. මේ වෙලාවේදී පොඩ්ඩක් ලුණු රස එහෙම බලන්න මදි නම් දාගන්න. දැන් මම මේ විදියට පොඩි පැල්මක් දාගත්ත තක්කාලි ටික මේකට එකතු කරගන්නවා. ඉතින් අපි මේ හදන්නේ මිරිසෙට තක්කාලි හොද්දා. සාමාන්‍යයෙන් මම මේක මීට කලින් දාලා තියෙනවා කිරට හදන විදිය. ඉතින් පොල් කිරි නැතුව තමයි අද අපි මේක හදන්නේ. ඇත්තටම යාළුවනේ මාරම රසයි බත්, පාන්, ඉන්දියාප්ප, ෆ්‍රයිඩ් රයිස් වලට, කොත්තු වලට, ඒ වගේම පිට්ටු වගේ ගොඩක් කෑම එක මේක රස බලන්න පුළුවන්. මාරම රසක් තියෙන්නේ. ඉතින් අර මම කලින් කිව්වා වගේ මේකට එකතු කරගත්ත මස් කරේ 3-5 මිශ්‍රණය ඔයාලට ආතල් කිචන් එකෙන් එහෙම නැත්නම් මගේ සේවරි බ්‍රෑන්ඩ් එකෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මේ හැම 3-5 වර්ගයක්ම හදන්නේ සීලුම අමුද්‍රව්‍ය සෝදලා පිරිසිදු කරලා. ඉතින් ගොඩක් රසට ගුණට ලෙඩ නැති වෙන්න කෑම ටික කන්න ඕන නම් ඔයාලටත් පුළුවන් ආතල් කිචන් එකෙන් මේක ගෙදරටම ගෙන්න ගන්න. මේ පහළ තියෙන WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දැම්මම ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ විනාඩි 5ක් විතර හොයාගත්ත අපේ තක්කාලි එක. මම තක්කාලි ටික හොඳට පොඩි කරගත්තා. ඉතින් මේ විදිහට තමයි අපේ රසම රස තක්කාලි හොදි එක හදාගන්නේ. ඉතින් ඔයාලත් හදලා බලන්න යාළුවනේ රස හොඳටම තියෙනවා. එහෙනම් ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. තවත් රසවත් වීඩියෝ එකක් කරගෙන ඉක්මනට මෙන්න. එතකම් මගේ යාළුවෝ හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක්.